පාර්වතී මෑණියන් එහෙම නැත්නම් දුර්ගා මෑණියන් එහෙමත් නැත්නම් කාලි මෑණියන් කියන්නේ එතුමියටම තමයි. ඉතින් පාර්වතී මෑණියන් අද ඔයාලට මොනවාද කියන්නේ කියලා තමයි රීඩින් එකකින් බලන්නේ. ඉතින් මෑණියන් අද ඔයාලට මේ දෙන්නේ ඔයාගේ ජීවිතේ වැදගත්ම පණිවිඩයක්. ඒ නිසා අනිවාර්යෙන් මේ පණිවිඩය අහක දාන්න එපා. ඉතින් ඔයාලට පේනවා අද පයිල් රීඩින් එකක් තමයි තියෙන්නේ. මේ ඒන්ජල් අල්ලගෙන ඉන්න පින්තූර දෙකෙන් මේ කාඩ් දෙකෙන් වගේ හිත යන කාඩ් එක තෝරගන්න. එතකොට පළවෙනියට තියෙන කාඩ් එක ෆයිල් නම්බර් 1 විදියටත් දෙවෙනියට තියෙන කාඩ් එක ෆයිල් නම්බර් 2 විදියටත් ඔයාලට ගන්න පුළුවන්. එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ටයිම් ස්ටැම්ප්ස්. ඒ හරහා ඔයාට රීඩින් එක පහසුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් මෑණියන් වදහන කෙනෙක් නම් මෑණියන්ට හදවතින් හරි කතා කරලා තියෙන කෙනෙක් නම් ඔයා අද රීඩින් එක ඔයාට විශේෂයි. එහෙම නැත්නම් කිසිම ගැටලුවක් නැහැ. මෑණියන්ට ඔයා හදවතින්වත් කතා කරලා නැත්නම් ඔන්න ඒත් කමක් නැහැ. බලන්න මේ අද මෑණියන් ඔයාට දෙන්නේ වැදගත්ම මැසේජ් එකක්. ඒ නිසා තමයි මේ රීඩින් එකට ඔයාව මෑණියන් තෝරගත්තේ. ඉතින් පාර්වතී මෑණියන්ට රීඩින් එකට ආදරෙන් ආරාධනා කරන ගමන් එහෙනම් අපි රීඩින් එකෙන් හම්බ වෙමු. Hi file number 1. Welcome to my reading. ඉතින් ඔයාට ලැබුණ කාඩ්ස් දිහා බලනකොට අද මෑණියන් කියන පණිවිඩය මට පැහැදිලි. මොනවද කියන්නේ? හිතේ බලාපොරොත්තුවක් තියනවාද මොනවාම හරි? ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුළුවන්. මහන්සි වෙන්න කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. මහන්සි වෙන්න, කැප වෙන්න, ඔයාගේ පැත්තෙනුත් ඔයාට කැපකිරීමක් කරන්න වෙනවා. ඔයා ඔයාගේ පැත්තෙන් වෙන්න ඕනි කැපකිරීම හරියට ඉෂ්ට සිද්ධ කරන්න දෙවියන්ගේ කොටස බලාගනි කියන කාරණේ මෑණියන් කියනවා ඔයාට. ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙනවා. හැබැයි ඔයාට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න වෙනවා කියන කාරණේ මෑණියන් ඔයාට හරිම ආදරෙන් කියනවා. ඒ වගේම තමයි අපිට Page of Swords එක Queen of Cups ඇවිල්ලා තියෙනවා. වව්. මොකක්ද කියන්නේ? ඔයා සුවිශේෂී කෙනෙක්, ඔයා දක්ෂ කෙනෙක්, ඔයා නිර්මාණශීලී කෙනෙක්, විශ්වාසවන්ත කෙනෙක්. ඒ වගේම තමයි ඔයා පුදුමාකාර එනර්ජි එකක් ඔයා තුළ තියෙනවා කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. ඔයා තුළ තියෙන දේ වැඩි දියුණු කරගන්න ඔයා දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඇතුලේ විශේෂත්වයක් තියෙනවා කියලා දැනෙනවා නම් කොටින්ම කිව්වොත් මොකක් හරි හැකියාවක් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔහේ තියෙන්න අරින්න එපා. ඒ දේවල් ප්‍රයෝජනෙට ගන්න. ඒ දේවල් වැඩි දියුණු කරගන්න කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. ඒ වගේම තමයි අතීතයේ වුණ දේවල් ගැන හිත ඉන්න එපා. අතීතයේ වුණ දේවල් ආයෙවට වර්තමානයේවත් අනාගතේවත් වෙන්නේ නැහැ. අතීතය ඔයාගේ වර්තමානයට සහ අනාගතයට බාධාවක් කරගන්න එපා කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔන්න හිතේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? උත්තර එනවා අනිවාර්යෙන්. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර එනවා. ඔයාට කියන්නේ හිතේ සතුට තියාගන්න. හිතේ සතුට තියාගන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් උත්තරය දෙනවා කියලා මෑණියන් කියනවා. හැබැයි හිතේ සතුටින් ඉන්න හැම වෙලේම. මොකද හිතේ සතුට පැහැදිලිකම සහ ඔයාගේ සිහිය තියෙන්න ඕනේ. ඔයාගේ අද මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා සිහියෙන් කල්පනා කරලා බැලුවොත් උත්තරේ ඔයා ළඟම තියෙනවා කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. ඉතින් පැහැදිලි නැති තැන් ජීවිතේ කියන්නේ ජීවිතේ නිකන් අර ඔයාට තේරුම් ගන්න බැරි වෙලා තිබ්බ තැන්, හිර වෙලා තිබ්බ තැන්, අවුල් වෙලා තිබ්බ තැන් ඔක්කොම ලිහනවා කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. ඒ එක්ක අනාගතයේදී ඒ කියන්නේ ඉදිරි කාලය විශේෂයෙන්ම ඉදිරි දවස් 3න් පස්සේ එන කාලය ගොඩක්ම ඔයාට ඔයාගේ ජීවිතේ මම ඉස්සරහට කරන්නේ මේක කියලා ඔයාට නිවැරදිව තීරණය කරන්න සහ ජීවිතය ගැන පැහැදිලි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියන කාරණේ ඔයාට කියනවා. ඒ වගේම තමයි දැන් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා අනිවාර්යෙන්. එතකොට ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනකොට ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවත් එක්ක ඔයාගේ හිතට සතුටක් දැනෙනවනේ. හැබැයි ඒ සතුටට අන්ධ වෙන්න එපා කියනවා. මොකද දැන් ප්‍රශ්න විසඳීගෙන යනවා ඔයාට අනිවාර්යෙන් දැනෙනවා ඉදිරි කාලේදී. ඔයාගේ ජීවිතේ මොනවාම හරි ගැට ගැහුණ මොනවා හරි තැන් තියෙනවා නම් ඒ දේවල් විසඳෙන බව ඔයාට තේරෙනවා. හැබැයි ඒ දේවල් විසඳෙනකොටත් ඔයාගේ සිහිය තියාගන්න කියන කාරණේ ඔයාට කියනවා. හිතට සතුට දැනෙනකොට අපිට කිසි ගාණක් නැහැ. අපි කිසිම අවධානයක් නැතුව ඔහේ අර සතුටම විඳින්න යන එකත් එච්චර හොඳ නෑ කියන කාරණේ මේ කියන්නේ. අධික සතුටක් දැනෙන අවස්ථාවකදීවත් සිහියෙන් ඉන්න හරි දේ කරන්න කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. මොකද ඔයාගේ ප්‍රශ්න විසඳෙනවා. බය වෙන්න එපා. ප්‍රශ්න විසඳෙනවා මොන හරි තියෙනවා නම් උත්තර එනවා කියන කාරණේ ඔයාට කියනවා. ඒ වගේම තමයි yes
ඔන්න ඔයාගේ ජීවිතේට හොඳයි එකතු වෙනවා ඉස්සරහට. ඒ කියන්නේ දැන් ඔයා හිතනවා නම් මට යාළුවෝ නෑ, මට කවුරුත් නෑ කියලා, ඔයාට කවුරුත්ම ඔයාට සෙට් නෑ වගේ ගතියක් තියෙනවා නම් ඔන්න මෑණියන් කියනවා හොඳයි ඔයාගේ ජීවිතේට කාලෙත් එක්ක හම්බ වෙනවා. ඔයාට කියන්නේ ගොඩක් අර අපි කිව්වොත් හිතේ ඔයාගේ හිතේ පැහැදීම ප්‍රබෝධය කියන දේ තියාගන්න. ඒක තමයි අවශ්‍ය කරන්නේ ඉදිරි ජීවිතය වෙනුවෙන්. මෑණියන් ඔයාට කියනවා ඔයාගේ හිතේ අපි කිව්වොත් දැන් අපි උදේ පාන්දර නැගිටිනකොට අපේ හිත කොච්චර ප්‍රබෝධමත්ද? ඒ ප්‍රබෝධමත් ගතිය හැම වෙලේම තියාගන්න. නිදිමතේ ඔහේ අර බලාපොරොත්තු නෑ වගේ අන්න එහෙම ඉන්න එපා කියන කාරණේ ඔයාට කියනවා. මොකද බලාපොරොත්තුවක් නැතුව ඔහේ ඉන්නවා වගේ අර ඉන්නම් වාලේ ඉන්න එපා. මොකද ඔයාගේ හිතේ ගැම්ම අවශ්‍යයි ජීවිතේ ඉස්සරහට යන්න. හිතේ ගැම්මෙන් ඉන්න, hina වෙන්න, ලස්සනට කතා කරන්න. ඒ විදිහට හරිම ඔයාව දැක්කම අනිත් කෙනෙක්ට මොටිවේෂන් එකක් වෙන විදියට ඔයා වැඩ කරන්න ඕනේ කියන කාරණේ මෙතනදී පෙන්නනවා. එතකොට ඔයාට ගැහුවත්, ඔයාට බැන්නත්, ඔයාව වැට්ටුවත්, ඔයාව පාගවුවත්, ඔයාව කොන් කරත් ඔයාගේ අර සතුට, ඔයාගේ හැපි මූඩ් එක තියෙනකොට හොඳට මතක තියාගන්න. ඔයාගේ ඉස්සරහා ඔයාගේ පරාජිතයා ගොඩාක් අසරණ වෙනවා. ඇයි? මොන දේ කරත් ඔයා ලස්සනට hina වෙලා වැඩ කරනකොට ඒක යාලට දරා ගන්න බැරි වෙනවා සහ ඔයාව වටන්න මේ ලෝකෙ කිසිම දෙයකට බැරි වෙනවා. අන්න එතනට ඔයා එන්න ඕනි කියන කාරණේ මෑණියන් ඔයාට කියනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් විසඳෙයි. හිතේ සතුට තියාගන්න. හිමිවීම් ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මූල්‍යමය පැත්තෙන් මොනවා හරි ඔන්න ණයක් වගේ දෙයක් ඔන්න බලාගෙන හිටියනම් ඒ දේත් අනිවාර්යෙන්ම හරියනවා කියන කාරණේ පෙන්නනවා. ඒ වගේම තමයි වාහනයක් ගන්න වගේ වාට මොකක් හරි අයිඩියා එකක් තිබ්බනම් වාහනයක් ගන්නත් අනිවාර්යෙන්ම ඔයාට chance එක තියෙනවා කියන කාරණේ පෙන්නනවා. අයිඩියා එකක් තිබ්බනම් මම මෙන්න මේ වාහනය ගන්නවා කියලා ඔන්න ඒකට හොඳ මාර්ගයක් පෑදේ කියන කාරණේ පෙන්නනවා. සහ ෆයිල් නම්බර් 1 ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවොත් එහෙම ගොඩක්ම රූට් චක්‍රයක චක්‍ර ගැන දන්නවා ඇති. රූට් චක්‍රයක පොඩ්ඩක් අන්බැලන්ස් වගේ ගතියක් තියෙනවා කියන කාරණේ පෙන්නනවා. එතකොට මේ චක්‍රයක අන්බැලන්ස් වෙනකොට ගොඩක්ම අතර සල්ලි ආවත් රැඳෙන්නේ නැහැ වගේ ගතියක් එන්න පුළුවන්. කේන්ති යනවා, පොඩි දෙයකට අතර මානසික ලොකු පීඩනයක් දැනෙනවා. වැඩක් කරගන්න බෑ, කරත් හරියන්නේ නැහැ. කොච්චර try කරත් රිසල්ට් එකක් නැහැ. අන්න ඒ වගේ දේවල් ඔයාට එනවා නම් හොඳට මතක තියාගන්න. ඔයාගේ රූට් චක්‍රයක අන්බැලන්ස් කියන කාරණේ මෙතන පෙන්නනවා. එතකොට මතක තියාගන්න ඔයා ගොඩක්ම හොඳයි රතු පාටට හුරු ක්‍රිස්ටල්ස් යූස් කරන්න, රතු පාටට හුරු ඇඳුම් අඳින්න, රතු පාටට හුරු දේවල් ඔයාගේ කාමරේ තියාගන්න. විශේෂයෙන් ඔයා ලේන්සු එහෙම පාවිච්චි කරනවා නම් විශේෂයෙන් රතු පාට ලේන්සුවක් පාවිච්චි කරන්න. ඒ වගේ රතු පාටට හුරු දේවල් පොඩ්ඩක් ඔයාගේ ළඟ තියාගන්න. මොකද මේ චක්‍රයක අනිවාර්යෙන්ම ඔයාට බැලන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම ඒක විතරක් මදි. අනිවාර්යෙන් ඔයා චක්‍ර බැලන්ස් වෙන මෙඩිටේෂන් එකක් අහන්න ඕනේ කියන කාරණේ පෙන්නනවා. ගොඩක්ම අර මියසික් එහෙම චක්‍රවල මියසික් දාලා තියෙන මෙඩිටේෂන් එහෙම තියෙනවා YouTube එකේ ඔයාලට සර්ච් කරලා ගන්න පුළුවන්. එතකොට ඔයා මනසින් දකින්න රූට් චක්‍රයක ඔයාගේ මේ කුඳුවට පෙළියේ පල්ලෙහැම තියෙන චක්‍රයක. එතකොට රූට් චක්‍රයක ගොඩාක් අර ඒ ආලෝකයේ රතු පාට ආලෝකයේ ගොඩාක් වැඩි වෙලා ඒ චක්‍රයක ඇක්ටිව් වෙන විදිහ ඔයාගේ මනසින් දකින්න පොඩි වෙලාවකට හරි. මොකද ඒක ඔයාලට ගොඩක් වැදගත්. එතකොට ඔයාගේ ශරීරයේ තියෙන මොකද අපිට චක්‍ර වැදගත්නේ අපේ ශරීරය මුළු ඔක්කොම අපේ එදිනෙදා වැඩ කටයුතු සියල්ල පාලනය කරන්න චක්‍ර බලපානවා. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. YouTube එකේ සර්ච් කරොත් ඔයාලට විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරගෙන අද මෑණියන් ඔයාලට දීපු පණිවිඩය අරගෙන අනිවාර්යෙන් ජීවිතේ ඉස්සරහට යන්න. ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාට. Hi file number 2. Welcome to my reading. ඉතින් Divine Voice එකේ එකතු වෙන ඔයාව සාදරයෙන් මේ reading එකට පිළිගන්නවා. ඔයාගේ කාඩ්ස් මම තෝරගෙන තියෙනවා. පාර්වතී මෑණියන්ගෙන් අද ඔයාලට ලැබෙන මැසේජ් එක මොකක්ද කියලා බලමු. ලස්සනට වැඩ ටික කරගෙන ඇවිල්ලා ලස්සනට ජීවිතේ හදාගෙන ඇවිල්ලා එකපාරම ඔක්කොම නැති වෙලා වගේ ගියා වගේ දැනෙනවද? එහෙම දේවල් වෙලා තියෙනවද ජීවිතේ? සමහර අයට වෙලා තියෙනවා මේ ෆයිල් එක තෝරගන්න. මොකක්ද මෑණියන් කියන්නේ? ඔයාගේ ජීවිතේ ඔයා හොඳට ඉඳලා ඊට පස්සේ ලොකු කඩාවැටීම් හිත රිදීම් වලට මෝන දීලා හිටියත් ආපහු ඔයාගේ ජීවිතේ හරියට නිකන් වැළලිලා ගිය බීජයක් නැවත පැලලෙනවා වගේ. ඔයාගේ ජීවිතේ දලුලන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන් බීජයක් වැළලෙනවා තමයි. හැබැයි ඒ වැළලුණාට ආපහු පැලවෙනවා. එන්නේ ඒ වගේ දෙයක් තමයි මෑණියන් ඔයාට කියන්නේ. ඔයාගේ ජීවිතේ නැති වෙලා තියෙනවා තමයි දේවල්. ගැටලුවක් නැහැ. දැන් දලුලාගෙන වැඩෙන කාලයක් ඉස්සරහට එනවා කියන කාරණේ මෑණියන් ඔයාට පෙන්නනවා. දැන් ඉන්න තත්ත්වයට වඩා ඉදිරි කාලය ගොඩාක් වෙනස් වෙනවා කියන කාරණේ ඔබට පෙන්නනවා. ඒ වගේම තමයි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි ඉස්සරහට.
පොඩ්ඩක් අර මහන්සි වෙලා අර හරි ඇක්ටිව් එකේ වැඩ කරන්න කාලයක් එයි. පොඩ්ඩක් අර වගකීම් වැඩි වගේ ගතියක් දැනේ. ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. ආසාවෙන් වැඩ කරන්න. මොකද ඔයා වපුරන තරමට ඔයාට අස්වැන්න තියෙනවා කියන කාරණේ පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාට වඩා වයසින් වැඩිමල් අයගෙන් ඔයාට ටිකක් පරිස්සම් වෙන්න කියලා කියනවා. විශේෂයෙන් ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් පෙන්නනවා. ඔයාට වඩා වයසින් වැඩිමල් කවුරු හරි මේ දෙන්නගෙන් පරිස්සම් වෙන්න ඕනි කියන කාරණේ පෙන්නනවා. අඩුම තරමේ දවසකින් හරි ඔයාට වඩා වැඩිමල් දෙන්නෙක් මේ දෙන්න. පොඩක් මේ දෙන්නගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා මෑනියන් ඔයාට කියනවා. මොකද කවුරු හරි ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. අඩුම තරමේ මේ දෙන්නගේ එක්කෙනෙක් හරි ඔයාගේ ජීවිතේ ඉන්නවා. කවුරුම හරි ඒ වගේ අර ඔයාට පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා කියන්නේ යම් කිසි හේතුවක් ඇතුව. ඒ කියන්නේ ඔයාගේ වයිබ් එකට හරි මේ දෙන්නගේ වචනයක් හරි බලපාන්න පුළුවන්. ඒ නිසා පොඩක් ඔයාට වඩා වයසින් වැඩි අයගෙන් චුට්ටක් පරිස්සම් වෙලා ඉන්න කියන කාරණේ මෑනියන් ඔයාට කියනවා. ඒ වගේම ඩෙවිල් රිවර්ස් ආවා. මොකක්ද කියන්නේ? ඔයාට ඔයාගේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් තේරුම් යයි කියලා කියනවා මෑනියන්. මොකක්ම හරි අඩුපාඩුවක්. ඒක තේරුම් ගිය ගමන් ඒ වැරද්ද හදාගන්න කියන කාරණේ ඔයාට පෙන්නනවා. මෑනියන් අනිවාර්යෙන් පෙන්නයි ඔයාට මෙන්න මේක හදාගන්න කියලා. ඔයාගේ ඒක සමහර විට මොකක් හරි වීඩියෝ එකකින් වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේම හිතට නැගෙන දෙයකින් වෙන්න පුළුවන්. ඔයාට හිතෙයි මම මෙහෙම හිටියොත් හොඳයි. මම මෙහෙම මේ දේ කරොත් හොඳයි කියලා ඔයාට හිතෙයි. අනිවාර්යෙන් මේ දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි හිතේ දුකක් තියෙනවා. හිතේ දුකක් තියෙනවා, හිතේ ප්‍රශ්න තියෙනවා. ඇයි මෙච්චර ප්‍රශ්න ගැන හිත ඉන්නේ? මනසට වද දෙන්න එපා. මොකද දැන් බලන රීඩින් එකේ පෙන්නනවා සමහර අය ප්‍රශ්න ඔළුවේ තියාගෙන කල්පනා කරනවා. ඔව් ඉතින් ප්‍රශ්න නැත්තේ කාටද නේද? හැබැයි මොන ප්‍රශ්නේ තිබ්බත් මෙතනදී මෑනියන් ඔයාට කියනවා ඔයා දුර්වල වෙලා ඉන්නකොට, ඔයා අඬනකොට, ඔයා පාඩුවේ පැත්තකට වෙලා කල්පනා කර ඉන්නකොට ඔයාට පහර දෙන්න බලන් ඉන්නවා නම් කවුරුම හරි කෙනෙක් ඒ කෙනාට ඒක හොඳ අවස්ථාවක් කියලා පේනවා. ඒ නිසා හිත කොහොම හරි ශක්තිමත් කරගෙන ඔයා ශක්තිමත්ව නැගී සිටින්න. මොකද ඔයාගේ දුර්වල තැනට තමයි ඔයාගේ ප්‍රතිවාදියා පහර දෙන්න බලාගෙන ඉන්නේ. එතකොට දැන් මගේ ප්‍රතිවාදියා කවුද කියලා ඔයා කල්පනා කරනවා. අපි දන්නේ නැති වුණාට අපි වටේ ඉන්න මිනිස්සු අපි ගැන හොයනවා. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ඔයා ගැන හොයනවා ඔයා දන්නේ නැති වුණාට. ඒ නිසා දුර්වල වෙන්න එපා කිසිම තැනක. මොකද ඔයාගේ ප්‍රතිවාදියාට ඒක හොඳ අවස්ථාවක් වෙයි. ඒ නිසා ශක්තිමත් වෙලා ඉන්න හැම වෙලේකම දුර්වල වෙන්න එපා කියන කාරණේ ඔයාට පෙන්නලා දෙනවා. මොකද අපිට King of Wands ඇවිල්ලා තියෙනවා. මොනවා හරි රැකියා කරන තැන හරි ඔයා වැඩ කරන තැන හරි ඔයාගේ අධ්‍යාපන කටයුතු වල හරි ඔයාගේ ගෙදර හරි මොනවා හරි ගැටලුකාරී තත්ත්ව තිබ්බනම් අනිවාර්යෙන්ම ඒ දේවල් ණය බර වගේ දේවල් වලට තියෙනවා නම් මතක තියාගන්න කාලෙත් එක්ක ටික ස්ටෙප් බයි ස්ටෙප්. කියන්නේ පියවරෙන් පියවර ඒ දේවල් අඩු වෙලා යනවා. ඔයා කලබල කරගන්න නැතුව ඔයාගේ උප්පරේම මහන්සිය දීලා කැප වෙන්න කියන කාරණේ මෑනියන් ඔයාට කියනවා. ඔයාගේ ප්‍රශ්න විසඳෙයි කාලෙත් එක්ක. හැබැයි ඔයාගේ ඉවසීම සහ විශ්වාසය කැපවීම කියන දේ ජීවිතේට අවශ්‍යයි. බය නැතුව ඉස්සරහට යන්න ප්‍රශ්න විසඳනවා කියන කාරණේ මෑනියන් ඔයාට කියනවා. විසඳ ගන්න පුළුවන් කලබල වෙන්නේ නැතුව මේ කියපු කාරණා ඔලුවට දාගෙන ඉස්සරහට යන්න. දුක තියාගන්න එපා හිතේ. බලෙන් හරි hina වෙන්න කියලා මෑනියන් ඔයාට කියනවා. බලෙන් හරි hina වෙන්න. ඔයාවම හිනස්සවන්න. මොකද දුක් වෙන්න ඕනි නෑ ඔයා. ඔයාට කිසිම දෙයක් නැති වෙලා නෑ. ඔයාගේ ජීවිතේ අමාරුවේ වැටිලා නෑ. කරන්න තියෙන එකම දේ තමන් හරි තීරණය අරගෙන ඉස්සරහට යන්න. සහ අද මේ ඔයාගේ රීඩින් එකේ කියවන දේවල් හොඳට ඔලුවට ගන්න. ඒ වගේම තමයි ෆයිනලි ඔයාට දෙනවා ඔයාගේ ජීවිතේ කවුරු හරි ඉන්නවා එක්කෝ ඔයාට මොකක්ම හරි ඔයා යන ගමනට කැමති නැති ඉරිසියා කරන අන්න එහෙම කවුරුම හරි කෙනෙක් ඉන්නවා කියන කාරණේ පෙන්නනවා. ඒක ඔයාට දැනේ ඉස්සරහට මේ කෙනා කවුද කියලා. ඔයාට බොරු කියන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොරු කියපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ කෙනා කවුද කියලා ඔයා අනිවාර්යෙන් දැනගනී කියන කාරණේ මෑනියන් කියනවා. තමන්ගේ වටේ තියෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනි ඔයා. ඉතින් මේකත් මතක තියාගන්න. හැම වෙලේම හිතන්න ඔයාට නොදැනුණාට ඔයාගේ වටේ ඉන්න අය ඔයා ගැන හොයනවා. ඒ නිසා ශක්තිමත් වෙන්න. දුර්වලයි වගේ පෙන්නන්න එපා. මොකද ඒක ඔයාට අර කිව්වා වගේ ඒ බලන් ඉන්න අයට හොඳ අවස්ථාවක් වෙයි. මේක හොඳට මතක තියාගන්න. ඔයාගේ හැම දෙයකටම මෑනියන්ගේ ආශිර්වාදය තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ ඔයා තුල. හිත වට ගන්න එපා. නැගිටලා අපි කොහොම හරි මේ ගමන ඉස්සරහට යන් අවධානයෙන් පරිස්සමෙන් මේ ගමන ඉස්සරහට යන්න ඔයා වග බලා ගන්න. එහෙනම් මේක තමයි මෑනියන් ඔයාට දෙන පණිවිඩ. අපි තවත් දවසක ලස්සන රීඩින් එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාට.